ආයිබෝවන් යාළුවනේ රසායනික ද්‍රව්‍ය පිරුණු සබන් වර්ග වෙළඳපොළෙන් මිලදී ගන්නව වෙනුවට තමන්ගේම අතින් හදාගත්තු 100%ක් ස්වභාවික සබන් කැටයකින් සමපැහැපත් කරගන්න ඔයාටත් පුළුවන් නම් කොච්චර වටිනවද? එහෙනම් වැඩි කතා ඕනේ නෑ. අපි දැන් බලමු සමේ කුරුලෑ අඳුරු ලප කැරලා නැති කරන සුපිරි ශාකසාර සබන් කැටයක් ගෙදරදීම ඉතාම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මම මේ සබන් එක හදන්න පාවිච්චි කරන්නේ ඔන්ලයින් ගෙන්නගත්තු 100%ම ට්‍රාන්ස්පරන්ට් ග්ලිසරින් සෝප් බේස් එකක්. මෙන්න බලන්න මේක කොච්චර පිරිසිදුවට ලස්සනට විනිවිද පෙනෙනවද කියලා. ඇත්තටම මේ ග්ලිසරින් සෝප් බේස් එක අපේ සමට ඉතාමත් ගුණදායකයි. මොකද ග්ලිසරින් කියන්නේ සම ඇතුළත තෙතමනය සිර කරලා තියෙන ස්වභාවික ගුණයක් තියෙන දෙයක්. ඒ නිසා වෙළඳපොලේ තියෙන රසායනික සබන් වගේ මේකෙන් සම වියලෙන්නේ නැහැ. සමට ඉතාමත් මෘදු නිරෝගී පෙනුමක් ලබා දෙන්න මේ ග්ලිසරින් සෝප් බේස් එකට පුළුවන්. මේ සෝප් බේස් එක අපි කෑලි වලට කපා ගන්න ඕනේ. මොකද එතකොට තමයි අපට දිය කරන්න පහසු වෙන්නේ. කොහොඹ යුෂ, කුරුලෑ සහ විස බීජ නසන්න යොදා ගන්නවා. කෝමාරිකා, සුදු හඳුන්, කස්තුරි කහ, කපාගත්ත සෝප් බේස්. මේ කුරුඳු තෙල් නම් මම මේකට ගත්තේ නෑ. මේ තියෙන සුදු හඳුන් ඔයිල් එක. මේක තමයි මම පාවිච්චි කරේ. දැන් මේ කපාගත්ත සෝප් බේස් කැබලි ටික අපි ඩබල් බොයිලර් ක්‍රමයට, ඒ කියන්නේ වතුර රත් වෙද්දී ඊට උඩින් භාජනයක් තියලා ඒකට දාලා දිය කරගන්නවා. මතක තියාගන්න සබන් බේස් එක කෙලින්ම ලිපේ තියලා රත් කරන්න එපා. මොකද එතකොට සබන් එක පිච්චෙන්න පුළුවන්. සබන් ටික හොඳින් දිය වුණාට පස්සේ අපි ලිපෙන් බාගෙන ඒකට සුදු හඳුන් කුඩු, කස්තුරි කහ, කෝමාරිකා සහ කොහොඹ විෂ එකතු කරලා කැට හිටින්නේ නැති වෙන්න හොඳින් කලවම් කරගන්න ඕන. අවසානයේට සුවඳට වගේම ගුණයට සුදු හඳුන් ඔයිල් බිඳු කිහිපයකුත් එකතු කරනවා. මේ මිශ්‍රණය ඊටාම ඉක්මනින් අපේ සිලිකන් මෝල්ඩ් එකට වත් කරගන්න ඕනේ. මොකද මේක නිවෙන්න ගත්තාම ඉක්මනින් හයි වෙනවා. මෙන්න බලන්න යාළුවනේ, පැය දෙකකට පස්සේ අපේ 100%ක් ශාකසාර ස්වභාවික සබන් කැටේ හරිම ලස්සනට සකස් වෙලා තියෙනවා. සුවඳත් හරිම ෂෝක්. සුදු හඳුන් වලින් සමේ ඇතිවන අඳුරු ගතිය නැති කරලා දානවා. සමේ මතු පිට ඇතිවන අධික තෙල් ගතිය පාලනය කරලා කුරුලෑ ඇතිවීම වළක්වනවා. අවුවට පිලිස්සුණු සම ඉක්මනින් සුවපත් කරලා සිසිල් බවක් ලබලා දෙනවා. කස්තුරි කහ වලින් ලප කැලල් මකනවා, සම රැලි වැටීම පාලනය කරනවා, සමේ ඇතිවන විවිධ ආසාදන සහ කැසීම් සමනය කරනවා. අලුත් කෝමාරිකා සමේ තෙතමනේ රකින්නවා, සම මෘදු කරනවා, තුවාල සුව කරනවා. කොහොඹ යුෂ, කුරුලෑ සහ විස බීජ නසන්න යොදා ගන්නවා. සුවඳ සහ අමතර ගුණයට තමයි මම සුදු හඳුන් ඔයිල් එක යොදා ගත්තේ. ඉතින් යාළුවනේ, මම මේ වීඩියෝ එකෙන් ඔයාලට හැම පියවරක්ම කියලා දුන්නේ පුළුවන් හැමෝම තමන්ගේ ගෙදරදීම මේ වගේ ගුණදායක සබන් කැටයක් හදාගෙන පාවිච්චි කරනවා නම් ඒක මුදල් වගේම සෞඛ්‍ය පැත්තනොත් ගොඩක් වටින නිසා. හැබැයි රැකියාවල් එක්ක හෝ එදිනෙදා වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න, මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්න අපහසු ඔයාලා වෙනුවෙන් ඔයාලගේ සමේ තත්වයට ගැලපෙන ඕනෑම ස්වභාවික ඖෂධ වර්ගයක් එකතු කරලා මේ සබන් කැටය ආදරයෙන් හදලා දෙන්න මම සූදානම්. ඔයාලටත් කාර්යබහුලත්වය නිසා හදාගන්න බැරි නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් ගැටලු පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.